වචන හතරක් විතරයි නේද? එහෙමයි. එතකොට දැන් බලන්න ඔන් තව උදාහරණයක් ගමු අපි. එතකොට අපිට සද්දයක් ඇහෙනවා සුළඟේ. සුළඟ පේනවද ඇහැට? නෑ. ඇහැට පේන්නේ නැහනේ. ඔව්. එන්නේ වගේම සතර මහා ධාතු රූපය ඇහැට පේන්නේ නැහැ අපිට. එතකොට අපි වල සතර මහා ධාතු වලින් නිදහස් වුණානේ දැන් මෙතෙන්දී. ඔව්. උතන තියෙන උපාදාය රූප හතර කිව්වනේ බුදු පිළිමේ බුලත්ත්‍ය ඔය පරික්‍රම කියන ටික. ඒ ටික සංකල්ප ටිකන්නේ. එතකොට අපි හිතෙනුනේ ඒ ටිකට හිත කියලා හිතා ගන්න. ඔව් ඔව්. මොන හොඳ නුවණින් බලන්න මේක. ඒ ටික හිත කියලා හිතා ගන්න. ඔන්න දැන් එතකොට හිත කියලා කිව්වේ මොකද්ද? උපාදාය රූපේ. එහෙම. චත්තාරෝච මහා භූතාන චතුර්ණංච මහා භූතාන උපාදාය රූප. ඔන්න බලා ගන්න. එතකොට දැන් ඔන්න උපාදාය රූප හතරක් කියුණා. මහා භූතේනුත් දැන් අපි නිදහස් වුණානේ. මහා භූතය හැට පේන්නේ නැහැ. හොඳට සිවුම් අහනවා දැන් මේක. මහා භූතය හැට පේන්නේ නැහැ. උපාදාය රූපයත් එතකොට ඕකේ මහා භූතේ නැහනේ. එතකොට අල්ලන්නත් බෑනේ දැන් එතකොට. අන්න බලන්න සිවුම් ඔක්කොම ගැටට ලියා ගන්නවා. දැන් ඉතුරු වෙන්නේ අර වචන හතර විතරයි නේද? බුදු පිළිමේ පටික්කම බුලත් වට්ටිය ජොග්ගෝ කියන වචන හතරක් නේද වචනේ තමයි. ඒ ටික ඇහුනේ කොහෙන්ද? කනේ. දැන් කණින් හිත පනවන්න බෑ එතකොට. මොකද අපි අර හිත වලින් නිදහස් වුණා දැන්. උපාදාය රූප හතර හිත හතරට දැම්මනේ. ඔව්. දැන් එතකොට කණේ හිත කියලා වෙනම පනවන්න බැරි වෙනවා දැන්. කනක් කියලා පනවන්න බැරි වෙනවා අපිට දැන්. කන කිව්වට හිතෙන්ම නේද ඒකත්. නෑ කන හිත ඉවරයි දැන්. හිතක් නෑපෝ පටලවා ගන්න එපා. මං කියු ටික තේරුණාද දන්නේ. හිතට දැන් අපි කියවනේ උපාදාය රූප හතරක් තියෙනවා කියලා. ඒ උපාදාය රූප හතර අපේ විඥාන හතරට ගමුකෝ. ඔන්න හිත හරි දැන් එතකොට. ඔව් ධාතු හතර තේරුම් ගත්තනේ හැට පේන්නේ නැහැ කියලා. ඔව් ඔව්. හරි එතකොට අර මේ උපාදාය රූප හතරට අපි නම් හතරක් දුන්නානේ. ඒ නම් හතරක් කැපෙනව නේද? කැපෙනවා කිව්වේ? නම් හතර පනවන්න බෑ නේද? වචන හතරක් දීලා තියෙන්නේ. ඒ නම් හතරක් පනවන්න බෑ නේද? ඒක උපාදාය රූපය අපි අර විදිහට කැපුවට පස්සේ. නම් හතර සද්ද හතරක් පනවන්න පුළුවන් ඒකට. හරි උපාදාය රූපේ නැත්නම් නමක් පනවන්න බෑනේ ඒකයි කිව්වේ. හරි හරි. එතකොට සද්දයක් විතරයි නේ තියෙන්නේ. ඔව් සද්ද. ඒ මොන සද්දද? දැන් අර බුදු පිළිම කියන සද්දේ බුලත් අට්ටිය කියන සද්ද කියලා ගන්නත් බෑ දැන් ඒකට. සද්දයක් විතරයි. කම සද්දයක්. ඒ හුලගේ සද්ද කියලා හිතන්න. සුලංගේ සද්ද කියලා. එතකොට ඒක සුලං සද්ද කියලා පනවන්න බැරි වෙනවා අපිට. සත්‍යයක්. අර විදිහට ඔක්කොම කරවස. අද සුලංග පේන්නේ නැහැ සද්දය එනවා අපිට. එතකොට ඒ සුලංග ඇවිල්ලි ඉවර වෙලා ගහක වැදුනොත් ගහේ කොළ හෙල්ලෙන සද්ද එනවා. වහලක වැදුනොත් වහල හෙල්ලෙන සද්ද එනවා. අන්න ඒ වගේ ලෝකේ හදාගෙන තියෙන හැටි සියලුම වස්තු වලට උදාහරණ උපමාවක තියෙනවා මේ ඉර පොළොවට ගහකට වැටෙනවා ගහින් පොළොවට වැටෙනවා පොළොව නැත්තම් මහින්ද කොතෙන්ද වැටෙන්නේ නේද කියලා ලස්සන එකක් තියෙනවා ඒ වගේ ඒ පරියාය මෙන්න මෙතන හොඳ තේරුම් ගන්න මේ කියන කතාව ඒකට අර අපපතිත විඥානයේ ස්වභාවය කියන්නේ ධාතු පේන්නේ ඈට ඊට පස්සේ උපාදාය රූපයත් අපි වෙන් කරලා ගැඩුවා උපාදාය රූපේ පනවන්නත් බෑ උපාදාය රූප හතර පනවන්නත් බැරි වෙනවා දැන් මොකද්ද තියෙන්නේ එතකොට දැන් උපාදාය රූපේ පනවන්න බැරි වෙනකොට සද්ද හතරක් කියලා ගන්නත් බැරි වෙනවා අපිට හතරම කොහොමද හිතක් කියලා ගන්නත් බැරි වෙනවා අපිට විඥානයක් කියලා එහෙම එකම සද්දයක් තියෙනවා එතකොට ඒකට නමක් දෙන්න බෑ අන්න ඒ වගේ ඒ කියන්නේ සෝනද මේ හුලඟත් එක්ක එන සද්දවලද අපි නම් කරලා දෙන්නේ. විශ්ව අධ්‍යය ඒක උඩ තමයි ඒක උඩ මෙතන හිතකට කොට වෙච්ච සත්වයේ ඉන්නවනේ. අතේන අපි සම්මතේ. ඒතකොට ගස් කොළන් හෙල්ලෙන ඒවා මිනිස්සයාට ක්‍රියාකාරීත්වය ඇති වෙන විදිය මූද අතර ගයක් තියෙනවා නම් ඒ ගේ අර ගෙට වැටලා ඉවර වෙලා අමුතු සද්දයක් එන විදිය. දියල්ලකින් වතුර බහින විදිය සද්දය. අන්න ඒ වගේ. අපි යම් දේවල් වලට දේවල් සම්මතය හදාගෙන තියෙනවා ප්‍රඥාති රූප. එතකොට ඒට අනුව ඒ රූප වල සද්ද රූප හදාගෙන තියෙනවා. අන්න ඒ විදිහට වෙලා තියෙනවා. ඒට අනුව තව හදාගෙන ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියලා.
ඒතර එතනනේ හිත උපදින්නේ එතකොට. සිතක් උපදින්නේ එතනද? කොතනද? ඒ සද්ද ඇහෙන මොහොත අපි නම් කරගන්න වෙලාවේ. ඒ සද්දය ඇහෙන මොහොතේ අපිට සද්දය ඇහෙන මොහොතේ මොකද්ද අපි ගන්න එතකොට සිතකට? මම වස්තුවක් නේ එකට ගන්න වෙන්නේ. එතකොට ඒ වස්තුවටයි tie ගන්න වෙන්නේ. ඉතින් එනකොට කණ්ණාඩි මට්ටම තමයි. නමුත් හදාගන්න එක වස්තුවටයි නෑ. තව ලොකු ගැටයක් තියෙනවා. ඒ ගැටේ බලමු කියන්න පුළුවන්ද කියලා. අපි මේ ගැටේ කිව්වට පස්සේ කොම්පස් ටික විසඳනවා. හැබැයි දැම්ම කියන්න දන්නේ නැහැ දෙයිද කියලා මේ ඒ ගැටෙන් තමයි ඔක්කොම ලිහෙන්නේ උතන. දැන් මෙතෙන්දී අපි බැලුවොත් ඇහැට පේන තැනේදී දැන් අපි බලමු කණ්ණාඩියකට අතීත එකක් වැටෙනවද අනාගත එකක් වැටෙනවද වර්තමාන එකක් වැටෙනවද? ඔව් අපි ඉස්සෙල්ලා ගත්ත වර්තමාන එකක් වැටෙනවා කියලා. ඒක ගත්තේ මොකද මේ වර්තමානයේ නිදහස් වීම සහ වර්තමානයේ මුලාව පෙන්වන්නයි අපි. සංඥාවට මුලා වෙන එක සංඥාවට මුලා නොවී ඉන්න එක පෙන්වන්න තමයි අපි කණ්ණාඩියකට අතීතයක් වැටෙන්නේ අනාගතයක් වැටෙන්නේ වර්තමාන එකක් වැටෙන්නේ කියලා ගත්තේ. අනිත් එක මේ ඇහෙන් කියන්න බෑ කියන එක පෙන්වන්නත් එක තමයි උපමාව ගත්තේ. තේරුණා? නමුත් දැන් කණ්ණාඩියකට අතීතයක් වැටෙන්නේ නැහැ අනාගතයක් වැටෙන්නේ නැහැ වර්තමාන එකක් වැටෙන්නේ නැහැ. හරිනේ. දැන් කනට ඒ උනාට ඔය පරියාය කොහොමද? කනට වෙනසක් තියෙනවා පොඩි. වෙනස් පරියායක් තියෙනවා ඒ උනාට. අන්නේ ඩිංගේ තමයි අර මං කියන්න තියෙන හිර වෙලා තියෙන ගැටේ තියෙන්නේ. සම්මතයේදී පොඩ්ඩක් සම්මතයේ සම්බන්ධයි එකට. හොඳේ. එතනින් ලියාගෙන තමයි පරමාර්ථ ගැටේ ලියෙන්නේ. කනේදී වෙනසක් වෙනවා. කනට වර්තමානයේ අන්නේ වෙනස කියන්න කියලායි මං කියන්නේ. කනට මේ මොහොතේ වර්තමානය පනව ගන්න පුළුවන් වගේ වෙන්නේ. ඔව්. ඒ ගැටේ ලියා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒකද අවසාන ගැටේ. ඔව් ඔව්. ඒක ලියුණොත් තමයි මම කියන ඔක්කොම ටික තේරෙන්නේ. කන ඊට වැඩිය වෙනවා. ඇයි මේ මෙහෙම කියන්නේ? ඇයි ඇහි කොටස කොහොමද? මම කිව්වා ඒක මනෝමය සිද්ධියකුත් එක්ක වෙනවා කියලා. ඇහි සිද්ධිය කලින් මුලින්ම දාගන්නනේ ඇහැට ගන්න අපි. නෑ එහෙම නෙමෙයි. ඒ පැත්තේ යන්නේ පයිහුණු තාපපට යනවා. මම කියන්නේ ඇහැට මේ අතීතයක් අනාගතයක් වර්තමාන එකක් වදිනවද? නෑ. කනට එහෙම නෙමෙයි. අන්න වර්තමානයේ තියෙන සද්දයක්ම තමයි ඇහි. ඒක ඉවර වෙනවා. තියෙන શબ્දයක්ම. තියෙන එකක්ම. ඔව්. තියෙන එකක්ම තියෙනවනේ. ඔව්. ඒක තමයි ඇහි. ඔව්. එතකොට ඔන්න දැන් ලේසි කරා අපෝ විශ්වයේ શબ્දයක් වහන්සේ දැන් මේ කියන්නේ මේ ශක්තිය શબ્දයක් ඔස්සේ එනවා කියලාද? ඔව් කියලා නෙමෙයි. මම කියන්නේ කනට ඇහෙන තැන ඇහැට පේන තැනයි වෙනසක් තියෙනවා. ඇහැට පේන තැන ගන්න විදිය දැන් ඉස්සෙල්ලා ලියන්න මට. ඇහි රූපයක්ද හම්බ වෙන්නේ ඇහැට පේනකොට? නෑ. ඒ මොන රූපයක්ද ඇහින් ගන්න තැන වෙන්නේ අපිට කියන්නේ? දාගත්ත එකනේ. ඔව්. රූපය ඒක හදාගත්ත රූප හරියට. ඒක එළිය නෑනේ. නෑ ඊටත් තව පොඩ්ඩක් හදන්න පුළුවන් අර මා ඔබේ ප්‍රතිබිම්බයයි සෙවණැල්ලයි කියන තරම් බැලුවොත් උතන ඇහැට පේන තැනදී තව ගැටයක් හදා ගන්න පුළුවන්. දෙන්න. එමන් ලියා ගන්න පුළුවන්. පොඩ්ඩක් මුල පටන් ගන්න දෙන්න අපි හමු. ඒ කියන්නේ මේ කණ්ණාඩියට අතීත එකක් වැටෙනවද අනාගතයක් වැටෙනවද වර්තමාන එකක් වැටෙනවද? අතීත දෙක නම් අතීත අනාගත කොහොමද ගන්න? ඔන්න අපෝ බලන්නකො. වර්තමානයේ කෝ වැටෙන්නේ නැහනේ. හරි. ඒකට එතකොට එතෙන්දි මොකද වෙන්නේ ඇත්තටම? අපි ගත්තට ගන්නෙ මොකක්ද ඇත්තටම එතකොට? සංකල්පනාව. නෑ බාහිර රූපයක්ද වැටෙන්නේ? නෑ. බාහිර රූපයක් නෙමෙයි. බාහිර රූපයක් මෙහෙට වැටෙනව නෙමෙයි. නෑනේ. නෑ. කනට නම් බාහිර එතන වෙනසේ. කනට වර්තමානයේදී. එහෙමයි. කනට නම් බාහිර එකක් වැටෙන්නේ. කනට ඇහෙන සද්දය શબ્දය තමයි කල්පනාවනේ ඒක. සද්දය ඇත්තම දැන් වෙන සද්දයක් නෙමෙයිද? දැන් ඇහෙන වර්තමානයේ නිතරම ගැටේ දිහනවා. ඒකට වර්තමානයේ එකක් ඇහෙනවා. එතකොට වර්තමානයේ ඇයෙන එක කොහොමද ස්වාමීන් වහන්සේ සංකල්පයක් විදිහට ඇතුළට එන්නේ? මේම ඒකයි පස්සට දාන්න ඕන. ඕක දැනට අපි තේරුම් ගන්න ඕන. ඇහැට දැන් පේන එකයි කනට දැන් ඇහෙන එකයි අතර වෙනසක් තියෙනවා. ඔය ගැටේ ඉස්සෙල්ලා ලියා ගන්න. ඇහැට දැන් පේන එකයි කනට දැන් ඇහෙන එකයි අතර වෙනසක් තියෙනවා. කනට දැන් ඇහෙන එක බාහිරින් අන්න ඒක තමයි මම අර එදා කියන්න බෑ කියලා. ඒ කියන්නේ ඇහැට දැන් පේන එක බාහිර නෙවෙයි. බාහිර නෙවෙයි. කනට දැන් ඇහෙන එක බාහිර. අන්න. ඒකයි වෙනස. එතකොට පුළුවන් නම් කියන්න මට ඇයි එහෙම කියන්නේ කියලා. මේ තැනකින් තියෙන උපාදාය රූපයයි ධාතුවක සම්බන්ධය යෝගකට වක්‍ර වෙනවා. උතන සාමාන්‍ය මහ භූත රූපේ කාය මහ භූත රූපේ සම්බන්ධ වෙනවා. හරි? මහ භූත රූපේ සම්බන්ධ වෙනකොට
ඇහැට මහ භූත රූපේ පේනවද? නෑ පේන්නේ මහ බුදු රූප වෙන්නේ. ඇයට මහා භූත රූපේ ඉන්නේ ඔය සද්දය ඇහෙනවා. සද්දය ඇහෙනකොට සබ්දය ඇහෙනවා. ධාතු එතකොට කම්පණයනේ. හරි මේ මොකද කාය අන්න හරි. ධාතු කම්පණය. ඔව්. හරි ඒක શબ્දයයි මහා භූතයයි සම්බන්ධ වෙනවා. ගැටෙනවා. ඒ ගැටෙනකොට කම්පනයක් භූතය මෙතන මහා භූතය සද්ද කරනේ. අතර සද්දයෙන් තේන. ඔව්. එතන ධාතු. එතන ධාතුනේ ධාතු ගැටෙනවා. ඒ ගැටෙනකොට කම්පන වෙනවනේ. ඒ කම්පනය තමයි තරංගයක් විදිහට සිතුවිල්ලක් වෙනවා. ඒ කියන්නේ ඒතර බාහිරින් යමක් ලැබෙනවා. බාහිර මේ ශක්තිය එතකොට තරම් ඒක ධාතුවක් වගේ එන්නේ. අය ආපහු කරන්නේ බාහිරෙන් සද්දය ඇහෙන එක හරි නේද? දැන් බාහිර සද්දය ඇහෙන එක හරි. හරි ඇහැට රූපේ පේන එක. ඇහැට රූප පේන එක ඒව සම්බන්ධයක් නැහැ. එළියට සම්බන්ධ නැහැ. එතන හරියටම ලියන්න ඕන. ඔප්පු කරලා. ඒක එළියට සම්බන්ධ නැහැ. නෑ මොකද වර්තමාන රූප පේන්නේ නැහැ. නෑ. ඒ කියන්නේ ඒකට ඇහැට පේන රූපය එළිය එකක් නෙවෙයි. ඒ කියන්නේ ඇහැට රූප පේන්නේ නැහැ. ඇහැට රූප පේන්නම නෑනේ. පේන්නම නැහැ. කවදාවත් පේන්නේ නැහැ. අන්න ඒකේ තියෙන ඔප්පු. ඉස්සලා කතා කරපුවා ආව කතාව. මේ පොඩි තැන. ඒ කියන්නේ පේන තැනයි ඇහෙන තැනයි. එතකොට එහෙම දැනීමයි පේන තැන හටගත්තේ. ඒකට අනිදර්ශනය අනිත් ටිකත්. නමුත් ඒක දැම්ම අපි කඩන්නේ නැහැ. මේ ගැටේ ඉස්සර ලියා ගන්න. දැනට අපි සත්‍ය සහ මේ ඇහෙන ස්වභාවය ඇත කියලා අරගෙන ඊටු ටික ඉවර කරගමු. සුවයන් ඒක අනුපිළිවෙල ඇස කන එහෙමද? නෑ මෙහෙම ඇහැ ඉවර කරගන්න. ඇහැට දැන් සද්දේ ගන්නකො. ඔව්. සද්දය ඇවිල්ලා මෙතන තියෙනවා ස්පර්ශ වෙනවා. රූපේ ඇහැට ස්පර්ශ වෙන්නේ නෑනේ. ඒ කියන්නේ ඇහි මෙහෙම වදින්නේ නෑනේ ඇවිල්ලා. අන්න එතනින් මම අන්න ඒකයි. ඔය දැන් අම්මා ඉපදුනේ කනෙන්නේ. අපි මෙතන හදනවා. අතන තියෙන එක මෙතනින් හදන්නේ. මානසික මනසින් හදන්නේ. රසිනිය රූපේ හදන්නේ. සද්දේ ඇවිල්ලා වදිනවා ස්පර්ශ වෙනවා. අන්න ඒකයි. මේ ධාතු වල වදිනවා මෙහෙම. දැන් ඇහි තියෙන ධාතු වල වදින්නේ නෑ රූපේ. ඇහැට රූප වදිනවා. වදින්නේ නෑනේ. අන්න ඒක කියන්නේ. ඇහැට පේනවනේ කියන්නේ ඒකයි. ඒතර ස්වාමීන් වහන්සේ මේ එක මෙතන නේ තියෙන්නේ. රූපේ තියෙන්නේ මෙතනින් හදන මනස නෙමෙයි. ඔව් ඒ කියන්නේ සත්‍ය ඇවිල්ලා වදිනවා මෙතන. හරි හදන එක මේ කන්නඩියට දෙනවා. මේ එළිය නෙවෙයි එතකොට. දැන් අම්මා ඉපදුනේ කනෙන්නේ හරිම ලේසියි. අම්මා ඉපදුනේ කනෙන්නේ. උතර ගීතමාත කිව්ටි හරියට ඉස්සර කරා. ඔයගොල්ලෝ විශ්ල කරලා බලන්න ඒක. ඔයගොල්ලන්ටම නේ. හරි ඒක තමයි වෙන්නේ. ඒක වන්දේ රෙදිචටි ආයේ කවරක් දැන් මෙහෙම රූපේ ගන්න මුලින්ම රූපය අපිට මොනවා අපි වර්ණ සටහනනේ පේන්නේ. අපිට ඒක වදින්නේ නැහැ ඇහි. ඔව් වදින්නේ දැන් අපි හුළඟ ගන්නකො. ඔව් වදින්නේ. හුළඟ ඇවිල්ලා ඇඟේ වදිනවනේ. ශබ්දේ ඒ වගේ. ශබ්දය ඇවිල්ලා මේ ශබ්දේ ධාතුවක් ඔස්සේ ඇවිල්ලා මේ ඇඟේ හුළඟ වදිනවා වගේ මේ මෙතන කනේ ධාතුනේ තියෙන්නේ ප්‍රසාද. ඒකේ වදිනවා. ඒ ධාතු කම්පනයක් වෙනවා එතන. ඒක තියෙනවා. ඒ මේ මෙතන ප්‍රසාද තියෙන එක හරි කනේ අර ධාතු හුළඟත් එක්ක ආව එන එක තියෙන ස්වභාවයක්. තියෙන ස්වභාවය. අර වර්ණ සටහන කෙනාට දැන් අපි මෙතන ප්‍රසාද වලට අපි වදින්නේ නැහැ. වදින්නේ. දැන් මට පේන එක නෙමෙයි වෙන එක නෙමෙයි. අනිත් එක අපි මෙතනින් හදා ගන්න එක. ඉනියෙන් හම්බෙච්ච එක නෙවෙයි. එළියෙන් හදා හම්බෙච්ච එක නෙමෙයි. අපි මෙතන හදන මනසින්. තනිකරම අර සබ්දේ හැමෝටම එකයි. හැමෝටම ඒක වදිනවා. ඒක හැමෝටම වදින එකක් තියෙන්නේ. ඒක හැමෝටම දුක ධර්මතාවය. ඔව්. ඔව්. තව කිසාට අරක තනිකර සංකල්පනාව. ඉතුරුටිය පුරවන්නද? ඔව්. කියන්නකෝ. හරි දැන් ශබ්ද එනවා ශබ්ද තියෙන එකන්නේ. මෙතන මේ කනට ඒක වදිනවනේ ස්පර්ශ වෙනවනේ ස්පර්ශ වෙනකොට එතන එන කම්පණයෙන් සංකල්පයක් හැදෙනවනේ ඒක පොඩ්ඩක් සංකල්ප හදන එක ආඳුර කියන්නකෝ කියනකො ඔව් ඒක ඉස්සලා අර දෙක වෙනස තමයි බලන්න ඕනේ ඔය දෙකම ගන්න. ඔය දෙකම තව හරන්න මම කියත්. ඔය දෙකේම තව පටලවිල්ල නම් හරන්න. නෑ මෙතන නෑ එතන මෙහෙමයි වෙන්නේ නැත්තම් තව එකම ලියා ගන්න. මෙහෙන් එන හඬ ගන්නව නැත්තම් ඒක ඔප්පු කරගත්තොත් ඔක්කොම ටික ලියනවා. මෙහෙන් එන හඬ අපි සෝත ප්‍රසාදිය කියලා ගමු සයන සෝත ප්‍රසාදිය කියලා ගමු එතන සෝත ප්‍රසාදියත් එක්ක ගැටෙනකොට ඒක මෙතනට ඇහැට එනවා ඇහි ප්‍රසාදිය ඇහැට නෙමෙයි ආයි මනෙන් සංකල්පිතක් හදන්නේ ඒ එන සද්දෙට රූප සංකල්පනාවක් හදන්නේ ඒක තමයි අපි එළියේ ඒක ප්‍රොජෙක්ට් කරන්නේ මේ මෙතනට ඩිස්ප්ලේ එකට ඒක වෙන්නකොට ඒක බාහිර රූපයක් නැහැ කියලා අපි ඔප්පු කරගත්තනේ ඔව් ඒක බාහිර නෙවෙයි තියෙන්නේ මෙතන ඔව් එතකොට මෙතන ප්‍රසාදිය අර කනේ එහෙම ඔප්පු කරන්න බෑ අපිට ඔව් කණේ උපු දැන් අපිට ඇහැට රූපයක් පේන්නේ නැහැ බාහිර රූපයක් නැහැ කියලා ඔප්පුම කරනවා ගන්නේ ඔප්පුම කරනවා. හරි කනේ කනේ පුළුවන් ද ඔප්පු කරන්න බාහිර නැහැ කියලා શબ્දයක් තියෙනවා සද්දයක් තියෙනවා කියන්නේ හැබැයි සද්දයක් තියෙනවා පේන රූපෙන් නෙමෙයි සද්දය. පේන රූපෙන් නේ શબ્දෙන් ටීවී එකේ නේ සොයන මේ සද්දේ ඇහිල්ලයි රූපේ කොට නැගෙන්නේ හරි ටීවී එක තමයි සද්දේ රූපේ වටි සංකාරයේ මතයි රූපේ දර්ශනේ පහළ වෙන්නේ දැන් ගීතක කියනකොටනේ අපිට ගීතක රූපේ පහළ වෙන්නේ ඊට කලින් තිබුණේ ඔව්
ඔව් එතකොට එතකොට ඒ ශබ්දේ අපිට ඒ වචී සංකාරයේ හරහනේ රූපේ පහළ වෙන්නේ හිතට ඇතුළට. ඒක අපි ඇතුළ කියලා ගමු. මනසට පහළ වෙච්ච රූපේනේ අපි එළියෙන් දකින්නේ. ඔයාම කියනකොට පෙර තිබුණේ නෑනේ. ඔව් ඒ සංකල්ප දාගත්තා. සද්දේ වචී සංකාරයේ ඇහිලා ඒ මත කොට නැගිට එකනේ දරක පතිත කරලා අතන මොඩි ආමුදුව හදාගන්නේ. ඒ ශබ්දේම කැලලක් විදිහට මවන රූපයක්. හරියටම කාටත් දෙන්නෙකුට කෙනෙකුට දාලා ගන්න බෑ. කාටත් තේන විදිහටම ඔය දෙකම ආපහු උපු කරන්න මම කියන්නේ. ඒ කියන්නේ දැන් මේ කනෙන් තමයි බලන්නේ කියන එක පැහැදිලිද? කණනේ අපි මෙච්චර කාල ලෝකේ බලලා තියෙන්නේ. කණෙන් ගත්ත දෙයක් තමයි එන්නේ කියනවා. ඒක කනෙන් ගත්ත දේ එළිය රූපෙට අදාළද? කලින් රූප දකින්න බෑ. ඔව් බෑ. ඒක චක්කුන් අනිදස්සන නේද? අර ප්‍රඥප්තිය මුලින්ම පැනවෙන්නේ කණෙන්. කණෙන්. ඒකයි ඔය කිව්වේ. ඒකයි. දැන් ප්‍රඥප්තිය උදේ පොඩි ළමයට පේනවා. ඊට පස්සේ කණෙන් අහලා තමයි මේ පිරිමියෙක් ගෑණියෙක් මොන හරි මෙහෙණින්නාසේ නමක් කියලා දාගත්තේ මෙතනින් ඇහෙන්නේ මුලින්ම. ඇහෙන් ඇහැට මුලින් පෙවුනා ඉස්සල්ලා ඉඳලා. ප්‍රඥප්තිය තිබුණේ නැහැ. වරස ඔක්කොම නිකන් පෙවුනා මොනවද කියලා දන්නේ නැහැ. මෙතනින් ඇහුනම තමයි වෙන් කරගන්නේ. කණෙන් අහලා වෙන් කරගන්නවා. ඔව් හරි. ඒ කියන්නේ අන්න ඒක. ඒතකොට පළවෙනිට පෙන්නලා තියෙන්නේ කණෙන්. ඔව් කණෙන් තමයි පෙන්වන්නේ මුලින්ම. ඒකනේ දැන් අපි ඇස් දෙක වහලත් කවුරු හරි දැන් ස්වාමීන් වහන්සේ කිව්වොත් එහෙම ටක් ගාලා මේ ඇස් දෙක වහගෙන ඉන්නකොට මේක වැටෙනවා මෙතන පින්තූරේ ඇතුලේ. ඒකයි. අන්න ඒකයි. ඒක තමයි එළියෙන් මවන්නේ. ඒක එළියට ප්‍රොජෙක්ට් කරලා තමයි අපි ටක් ගාලා අඳුරගන්නේ. මේ නමුත් ඒ එළියේ තියෙන එකක් නෙමෙයි. ඇතුළෙන්ම හදන එකක්. ඇතුලෙන් හදන ඒකනේ ඇස් දෙක වහලත් තේන්නේ. වහගෙන ඉන්නකොට තේන්නේ ඒකයි. ට්‍රිප් එක ගියද හරි. ඔක ඔහොත්වා කියනවා මම හොඳට තේරුණා. ඔව්. පනවගත්තේ පෙනෙන රූපෙත් එක්ක හරහා. ඒක එහෙමද පඤ්ඤප්ති නෑ ප්‍රඥාන්ති පස්සනේ හදාගත්තේ. ප්‍රත්‍යක්ෂයේ කණෙන්නේ ආවේ. කනෙන් කණෙන් ආවේ පැදිච්ච රූප අපි මනසේ ඇදිච්ච රූපේ නේද අපි එළිය තියනවා කියන අවිද්‍යාව ගත්තේ. ඔව් පළවෙනි පාර ප්‍රඥප්තිය ඉපදුනේ කණෙන්. අන්න ඒකයි කියන්නේ. ඉපදුනේ එතකොට මේ ඉපදුනා කියන එක අපි ඉපදුනා කියන එක දාගත්තෙත් කණෙන්. රූප හදාගත්තේ කණෙන්. රූපේ අපිට පොඩි ළමයට පේනවනේ මෙහෙම බැලුවම මාවත් පේනවා. වෙනුන දන්නේ නැහැ මේ මම්ම කියලාවත් දන්නේ නැහැ. එතකොට මේ මම කියලා දාගත්තේ කණෙන් අහලා. එතකොට තමයි ඉපදෙන්නේ. නැත්නම් දැක්ක කලින් දැක්කට දන්නේ නැහැ. ප්‍රඥප්ති නැහැ. ප්‍රඥප්තිය එන්නේ කණෙන් මුලින්. මෙතන තමයි ඉපදෙන්නේ. ඒතර උපාදාය රූපේ හටන් තියාරගෙන තියෙන එළියෙන් මෙහාටද කණෙන් අහලා ඇතුළෙන්ද? කණෙන් අහලා තමයි. ඒතකොට මේ එළියෙන් ආපු එක එළියෙන් ආවේ නෑනේ මෙහෙන් නේද ගියේ එළියට. එහෙමයි. තේරුණාද? මෙහෙන් ඇතුළට ආවේ නෑ. මෙහෙන් එළියට ගියේ. දැන් එතකොට වෙන්නේ කොහොමද? දැනුත් එහෙම තමයි වෙන්නේ. දැන් මේ මෙහෙන් ඇවිල්ලා එළියට යන්නෙත් නෑ. මෙතන නතර වෙනවා. මෙන්න මේ තිරේ ගාව. මෙතන දිට්ඨියවත් අන්දක්ක මේ තිරේ ගාව නතර වෙනවා. අල්ලන්න යනකොට අර ධාතු මුත කියන දේ නතර වෙනවා.